හරි බලන්න ගොඩක් අය ඉල්ලපු අමාරුම කොටසක් තමයි මම අද පැහැදිලි කරන්න යන්නේ විභක්ති. දෙවෙලෙන් කියන්නේ විභක්ති වලට වේට්රුමයි. විභක්ති වලට දෙමළෙන් කියන්නේ වේට්රුමයි. ඔයාලට දැන් දෙමළ භාෂාවේ ෆස්ට් ලැන්ග්වේජ් ටැමිල් කරන අයට විභක්ති වෙන විදියට තියෙන්න පුතේ. හැබැයි සෙකන්ඩ් ලැන්ග්වේජ් කරන අයට මෙන්න මේ ටික තියෙනවා. හොඳට බලා ගන්න. I all odu ikku il in මෙන්න මේ ටික තමයි පුතේ සෙකන්ඩ් ලැන්ග්වේජ් ඒ කියන්නේ දෙවන බස් දෙමළ ඉගෙන ගන්න ඔයාලට දීලා තියෙන වේට්‍රමේ. මේ ටික අපිට අවශ්‍ය වෙනවා වාක්‍යයක් නිවැරදි ලියන්න. ඒ කියන්නේ ව්‍යාකරණ පිළිවෙලට හරියට ලියන්න නම් වාක්‍යයක් අපිට මේ විභක්ති ටික ඕන වෙනවා. ඒ වගේ වාක්‍ය සම්බන්ධ කරන්න අපිට ඕන වෙනවා. ওই වගේ රචනා ලියද්දී ඕන වෙනවා. රූප බලාගෙන ලියද්දී ඕන වෙනවා. ප්‍රශ්නෙට පිළිතුරු ලියද්දී ඕන වෙනවා. ওই විදිහට සියලුම වාක්‍ය වචන ලියන්න අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වේට්‍රමේ. ඒ කියන්නේ විභක්ති ටික. මේක මාරම ලේසි හරි ක්‍රමයට බලාගත්තොත්. දැන් සමහර අය මේකට එකයි මේකටයි එහෙම නෙවෙයි. මේ හැම එකටම එකම ටෙක්නික් ටිකක් තියෙනවා. ඒ ටික අපි හරියට ඔළුවේ දාගත්තා නම් මේකේ කිසිම අමාරුවක් නැහැ. මම ඒ ටික අද ඔයාලට කියන්නම්. එකක් තමයි I මේවට හරිද? මේවට අපි එකතු කරද්දී එකතු කරන්න ඕනේ. මේ විභක්ති වලට අමතරව මම කියන්නේ ටෙක්නික් එක. ඒ වගේ ආ ශබ්දය තැන් වලට අපි u එකතු කරනවා. හරිද? ප්‍රධානම මේ දෙක. මේ දෙක හොඳට බලා ගන්නකො. මම උදාහරණයක් දැන් කියන්නේ මේසෙයි. මේ මේසෙයි කියන එක පුතේ බලන්න මේසෙයි කියලා කියද්දි මේසේ ඔයාලා දන්නවනේ. එතකොට අවසාන අකුර ශබ්දය මොකද්ද? I ශබ්දය. මේසෙයි කියන එකේ අවසාන අකුර ශබ්දය I. එතකොට මේ I ශබ්දය එනකොට එතන I ශබ්දයෙන්. එතකොට I ශබ්දය එනකොට අපි ඒකට එකතු කරනවා මොනවාද? E එක. දැන් මේකට අපිට විභක්තිය එකතු කරන්න ඕනේ මේ I විභක්තිය. අපි කොහොමද මේ I විභක්තිය එකතු කරන්නේ? ඔන්න කෙලින්ම මේ මේසෙයි කියන එකට I විභක්තිය එකතු කරන්නේ නැතුව අපි මේසෙයි කියන එකට අදාළ එක දාලා I එක එකතු කරනවා. එතකොට තමයි නිවැරදි මේක එන්නේ මේසෙයි යයි. E එකයි I එකයි යයි. මේසෙයි යයි. පැහැදිලිද? හරිද? මේකම අපි මෙහෙම කරමුකෝ. මේ මේසෙයි I විභක්තියන්නේ මම කිව්වේ. මම දැන් එකම එක මේ ඔක්කොම විභක්ති වලට සෙට් වෙනවා කියන එක කියන්න යන්නේ. ආයෙ බලන්න. මේසෙයි කියන එකට අයිනේ ඊ එක එකතු කරලා අපි මේ ඕඩු කියන විභක්තිය ගන්නවා. ඕඩු. එතකොට මේසෙයි ඊ එකයි ඕ එකයි මොනවද වෙන්නේ? යෝ. මං කියලා තියෙනවා එකතු කරන්න. දන්නේ නැත්නම් යෝ වේගෙන් කියද්දී එනවා යෝ ඉතුරු වෙලා ඩු මේසෙයි යෝඩු. දැක්කද? මේ එකම කියන්නේ එකම ක්‍රමයට විභක්ති ටික වෙනස් කරද්දී අපිට වචනේ අල්ල ගන්න පුළුවන්. දැන් මම මේසෙයි කියන එකට I එකතු කරද්දී මේසෙයියි ඒකටම E එකතු කරලා තමයි අපි කරේ. පැහැදිලිද? ඒකම තමයි මෙතනත් කරන්නේ. අපි ඕන මෙහෙම කරලා බලමු. මේසෙයි I එකට E එකතු කරා අපි කියමුකෝ මෙතන in. හරිනේ? අපි ගාමු ආල් එක එකතු කරොත් මේසෙයි යාල්. පැහැදිලිද? පැහැදිලිද? ඒ වගේ තව දෙයක් ඔයාලට කියලා දෙන්න ඕන. මෙන්න මේ විදිහට කරද්දි මේ ඉක්කු එකට විභක්තියට උක්කු කියන එක දාලා අපිට ලියන්න පුළුවන්. කොහොමද? ඒක අපිට තව පහසු වෙනවා විභක්තිය මේකත් එක්ක සම්බන්ධ කරද්දී. මම කියන්නම්කෝ මේසෙයි කියන එකම මේසෙයි. එතකොට ඊ එක එකතු කරනවා. මේකට අපි උක්කු එකතු කරනවා. එතකොට මොනවද වෙන්නේ?
මෙසෙයි ඊ එකයි u එකයි u වෙනවා මේසෙයුක්කු. හරිද? ඒක තව ටිකක් මොඩිෆයි කරලා ඕනනම් අපිට මෙහෙම ගන්න පුළුවන්. මේ දෙකම නැති කරලා මේසෙයික්කු මෙන්න නිවැරදි මේක මේසෙයික්කු. පැහැදිලිද? මෙහෙම කරන්න පුළුවන්. ඒ වගේම පුතේ හරිද මේක මේසෙයික්කුනේ. එතකොට මේක අපි වෙනස් කරලා හරි මේක මේසෙයික්කු කියන එක ගත්තා. දැන් බලන්න මේ අපි එකතු කරන විදිය. දැන් මම මේ අයි ශබ්දය ගන්න ගත්තේ මම ගන්නවා මේකම අපි කියමුකෝ අම්මා. අම්මා කියද්දි පුතේ අම්මා මොන ශබ්දයේද? ආ ශබ්දේ නම් ඔන්න ඔයාලට ගන්න පුළුවන් u එක. එතකොට මේකට අයි එක එකතු කරලා අයි විභක්තිය තමයි අපි ගන්න. එතකොට මා u එකයි අයි එකයි වයි. ආයෙ ගන්නවා අම්මා අපි ගමු ඉන්. එතකොට u එක ඉන්. එතකොට මා u එකයි එකයි වී අම්මා වින්. පැහැදිලිද? මේක බේසික් එක. ඒ කියන්නේ e එකයි u එකයි. මේකේ තව එකක් තියෙනවා පුතේ බලන්න. මම මේක මකනවා ඔයාලට ආයෙ ඕන මේක අරන් බලන්න පුළුවන්. නැවත රිවයින්ඩ් කරලා බලන්න පුළුවන්. අපි කියමුකෝ මරම්. මරම් කියද්දී අවසාන අකුර මොනවාද? ඉම්. මේක තව ටිකක් ඉම්පෝටන්ට් එකක් වෙනස්. හරිද? මේ සිස්ටම් එකෙන් වෙනස් වෙනවා. මරම් කියද්දී ඉම්. මේ ඉම් කියන එකට අයින් වෙන්න ඕනේ මේ ඉම් එක. අයින් වෙලා එතනට පුතේ එකතු කරනවා ඉත් කියලා ඉත් එකෙන් දෙකක්. එතකොට මේ ඉම් එක නැති වෙනවා. නැති වෙලා ඒ වෙනුවට ඉත් දෙකක් එකතු කරලා විභක්ති ටික ගන්නවා. අයි විභක්තිය ගත්තොත් එහෙම මා ර ඉත් දෙකක් තියෙනවා. අවසාන එක තමයි මේකත් එක්ක එකතු වෙන්නේ මරතෙයි. පැහැදිලිද? මොන හොඳට පැහැදිලිව මේක බලා ගන්න ඕනේ. එතකොට මරම් ඉම් කියලා ඉවර වෙනවා නම් වෙන තිත් තියෙන අකුරු නෙවෙයි ඈ. ඉම් අකුරෙන් ඉවර වෙනවා නම් විතරක් ඉත් එකතු කරලා අයි එකතු කරලා මරතෙයි කියන එක අපි ගන්නෙ. හරිද? පැහැදිලිද? දැන් මෙහෙම එක්කුත් පුළුවන්. මේකට කිසිම දෙයක් වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කියමුකෝ පෙන්සිල්. පෙන්සිල් කියද්දි අවසාන අකුර මොකද්ද? ඉල් අකුර. දැන් මේක මේ ඉම් අකුරකුත් නෙවෙයි. මේ කැටගරි එකට එන්නේ නැහැ. මේක නිකන් තිත තියෙන ව්‍යංජන අක්ෂරයක්. එතකොට පෙන්සිල් කියන එකට කෙලින්ම අයි එක එකතු කරොත් පෙන්සිල් එකයි එකයි ලයි. පෙන්සිලයි. පැහැදිලිද? එතකොට එක එක සිස්ටම් එකක් තිත තියලා සාමාන්‍ය විදියට එනවා නම් ඩිරෙක්ට්ලි එකතු කරන්න පුළුවන්. ඉම් එකෙන් ඉවර වෙනවා නම් ඉත් එකතු කරලා විභක්ති එකතු කරනවා. අයි කියන ශබ්ද වලට එක එකතු කරලා විභක්ති එකතු කරනවා. එකට u එක එකතු කරලා විභක්ති එකතු කරනවා. මේ හැම එකටම මේ එකතු කරලා විභක්ති අනිවාර්යයෙන් එකතු කරන්න ඕනේ. හරිද? පැහැදිලිද? දැන් ඔන්න මේ විදිහට තමයි අපි විභක්ති ඉගෙන ගන්න. මේ සිස්ටම් එක හරියට අපි ඔළුවේ දාගෙන හිටියානම් අපිට අනිවාර්යයෙන්ම මොනවද කරන්න පුළුවන්? විභක්ති සම්බන්ධ කරලා ඕනම වචනයක් හදන්න පුළුවන්. වාක්‍යයට සම්බන්ධ කරගන්න පුළුවන්. නිවැරදිව ලියන්නත් පුළුවන්. මේම කොටසක් ඔයාලට එනවා පාර්ට් 1 එකේ. පාර්ට් 1 එකේ විභක්ති ප්‍රශ්න දෙකක් එනවා. ඒක ඔයාලා අනිවාර්යෙන් හරියට කරගන්න. මේ ටික අවශ්‍ය වෙයි කියලා මම හිතනවා. එහෙනම් අනිවාර්යෙන් මේක ලියා ගන්න ප්‍රශ්න ටික විසඳ ගන්න.